Hi, welcome back to my YouTube channel. ඉතින් අද මොනවද මම හදන්නේ කියලා ඔයාලා කලින්ම දකින්න ඇති. ඉතින් මම අද හදන්නේ අච්චාරුවක්. ජම්බෝ අච්චාරු නම් ඉතින් හැමෝම කාලා ඇති. ඒත් මම අද චුට්ටක් වෙනස් විදියකට තමයි ජම්බෝ අච්චාරුව හදන්නේ. මේ අපේ ගෙදර තියෙන චූටි ජම්බු ගහ. මේකේ ජම්බු නම් ලොකුවට නැහැ. ඉදිච්ච ජම්බු ගන්නවට වැඩියේ සාමාන්‍ය ප්‍රමාණයේ ඒ කියන්නේ හොඳට මිදිච්ච නැති ලාත් නැති ජම්බු ටිකක් ගන්න ඕනේ. මුලින්ම අපි මේ ජම්බු ටික හොඳට සෝදගමු. මොකද මේවල චූටි කෘමි සත්තු එහෙම ඉන්න පුළුවන්නේ. ඒක නිසා අපි හොඳට මේක ඇල් ජලයෙන් සෝද ගන්න ඕනේ. ඒක නිසා අපි හොඳට හොදලා මේක අනවශ්‍ය දේවල් අයින් කරලෙමු. කියන්න අමතක වුණානේ. මේක වීඩියෝස් හරියට වෙලා නැහැ. ඒක නිසා චූටි කෑලි අඩුයි. මේ තියෙන්නේ මම හදාගත්ත සෝස් එක. මේක හදලා තියෙන්නේ ලිපේ වාජනයක් තියලා ඒකට සීනි දාලා සීනි ටික උණු වෙන්න ඇරලා මිරිස් අඩුවෙන් දාලා ලුණු චුට්ටක් දාලා එහෙම තමයි මේ සෝස් එක හදලා තියෙන්නේ. එතකොට මාර රසයි. නිකන් මිරිස් ලුණු දාලා කනවට වැඩියේ. මේ තියෙන්නේ අන්තිමට මම හදපු රසම රස අච්චාරුව. ඔයාලත් කාලා බලන්නකෝ මේ විදිහට මාර රසයි. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න තව ලස්සන වීඩියෝස් ටිකක් අරන් එන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් bye. අමතක වුණා හොඳ නරක කමෙන්ට් කරගෙන යන්න.